හායි යාළුවනේ මගේ වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යෙන් subscribe පාරක් දාලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මේ උඹ අරවා ගෙනවද බං? මොනවාද බං අරවා කිව්වේ? අරවා බං ඊයේ ගේන්න කිව්වේ. බොන්න පොල් සම්බෝලයක් ගෙනද බං බොයි කියවන්නේ. අර මොකද්ද බං ගේන්න කිව්වේ? ඊයේ අර අපිට මොකද්ද ඉතිහාසයේ වලට ගැන්නේ බං? මොන ගරස්ද? පයිත කරස්ද උන්නෝ ඩයලොග් ෆොටෝ වගේක් ගේන්න කිව්වේ බං රූප වගේක් වාගෙන කොට මට ගේන්න අමතක වුණා කියපන්කෝ දැන් මොකද කරන්නේ අඩෝ මටත් ගේන්න බැරි වුණා බං අද නම් පුතේ කෑම ෂුවර් කෑම නම් ෂුවර් මේ මොකක් හරි බොරුවක්වත් ගහන්න බැරි වේද බං උඹට පිස්සුද බං මතකද ගිය පාරත් අපි අර ප්‍රගති වාර්තා ටික টয়ලට් එක ඇතුලේ බලලා ඒක මාට්ටුණා ඊට පස්සේ ඉස්කෝලේ වටේ දුවනකන් ගැහුවේ උඹට ඒව මතකද බං ඉතින් කොහොමද බොරු කරන්නේ ඈ බොරු කරොත් නම් ආය අම්මෙනවා ෂුවර් ඈ දෙගුණ තෙගුණ කරලා ගහන්නේ ආය ඒකත් ඇත්ත බං එතකොට මොකද කරන්නේ අද නම් කන්න තමයි වෙන්නේ නං ඈ උඹලට නම් මචං කිසිම මොලයක් නෑ මෙච්චර මේ මහාචාර බන්ටු ඉද්දී උඹලා මේ රෙද්දවල් කල්පනා කර ඉන්නවා ඉතින් ඈ ඕම කල්පනා කරොත් නම් ඉතින් හැමදාම කන්න තමයි වෙන්නේ ගුටි කන්න තමයි වෙන්නේ මම දෙන්නම් උඹලට සුපිරි ප්ලෑන් එකක් හරි මොකද්ද කියපාකෝ දැන් උඹේ ඔය මහ ලොකු ප්ලෑන් එක මෝ කියන දේවල් හෙව්වොත් අපිට ගහෙන් හැදුන මිනිහට කක්ක ගියා වගේ වෙයි. අන්න ඒකනේ කියන්නේ. මෙච්චර මේ වටින අදහසක් දෙන්න යද්දි උඹලට මාව ෂුවර් නෑ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් කොහොමද ඉතින් උඹලට උපදේශක්වත් දෙන්නේ? වැඩක් නෑනේ මෙච්චර මේ මහාචාර බන්ටු ඉද්දි. වැඩක් නෑ මම උඹලට කියන්නේ. උඹලා ඕන විදියක් කරගනිලා. ගුටිත් කාපල්ලා. මම නම් ගුටි කන්නේ නෑ ඉතින්. හරි එහෙම වැඩක් නෑ. ගුටි කන්න නැති වෙන්න වැඩක් දීපන් මොකක් කරිම කමන්නේ ඕන දෙයක් කරනවා ගුටි කන්නම් බෑ බං උදේ පාන්දර දැන් මේ පීරියඩ් එකේ පළවෙනි පීරියඩ් එක පටන් ගත්ත විතරයි ගුටි නම් කන්න බෑ බං දවස මුස්පෙන්තුයි ගුටි කන්න නැති වෙන්න මොකක් හරි ප්ලෑන් එකක් දීපන් අයියෝ දෙන්නම්කෝ බං ඉතින් ළමයි රේවති මිස් වෙනවෝ හුදා මේකේ කලින් ඇවිල්ලාද බං අම්මට සිරි වෙනවා අද නම් අතුරු පසත් එක්කම හම්බෙයි වගේ ළමයි නැගිටින්න එහෙනම් good morning හරි ළමයි මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා මේ අද කලාප කාර්යාලයෙන් එනවා කිව්වා ඒ හින්දා ඔයාලා කෑ ගහන්න නැතුව සද්ද නොකර මේක් නැතුව ඉන්න ඕනේ හරිද මොකද මේ කලාප කාර්යාලයෙන් ඇවිල්ලා පරීක්ෂා කරනවා අපි මේ වැඩ ටික හොඳට කරනවද ඔයාලා හොඳින් ඉගෙන ගන්නවද ඒ කියන්නේ පිළිවෙල කොහොමද මේ දේවල් ගොඩක් මේ නිරීක්ෂණය කරන්න තමයි කලාප කාර්යාලයෙන් එන්නේ අද ඒ හින්දා කිසිම බත්තටයක්වත් දූවිල්ලක් පොඩ්ඩක්වත් පන්තිය තියෙන්න බෑ. හොඳට ඒ කියන්නේ නීට් එකට පිළිවෙලට අස් කරලා තියෙන්න ඕනේ. අනිත් එක පිළිවෙලට ඉන්නත් ඕනේ. ඔයාලා තේරුණාද? දැන් චුට්ටකින් මම උගන්වනවා බලන්න එහෙම එනවා. හැබැයි කවුරු හරි කෑ ගහලා සද්ද කරලා මොකක් හරි මගෝඩි වැඩක් කරොත් මිනිහට දෙන්නේ හැමින් නෙමෙයියා. හරි? ගස් බැඳලා ගහන්නේ මිනිහට. කවුද කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නෑ දෙන්නේ අඩි හැමින් නෙමෙයි. රේවති ටීචර් ටීචර් ලොකු සර් ඇවිල්ලා ලොකු සර් අයි කතා කරේ මේ අන්න කලාපි සර් ඇවිල්ලා දැන් මේ පන්තිට එయ్యේ මේ පොඩක් විමසිල්ලෙන් බලන්න මොකද පන්ති කියන්නේ පන්ති විතර නෙමෙයි මේ මුළු ඉස්කෝලේම නම්බුව ඔයාගේ අතේ මිස් තියන්නේ මොකක් හරි මේ ගෙමක් ගහලා ලයින් එකක් දෙන්න ඕනේ තේරුණාද මොකක් මිනිහා උදේම ඇවිල්ලාද ඔව්නේ දවල් එනවා කියලා කිව්වේ එනකොට උදේම ආවා මම හිතන්නේ පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ මේක ඉස්කෝලේ ගැන පොඩ්ඩක් පරීක්ෂා කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ ඒ හින්දා පරිස්සමට වැඩි මේ පිළිවෙලට වැඩි වෙන්න ඕන තේරුණාද ඉස්කෝලේ නම්බුව තියන්න ඕනේ ඔයා ප්‍රයෝජනෙට තේරුණාද හා සර් මම මොනවයි කරන්න දැන් කලාපි සර් එයි මේ මම ඔෆිස් එකට යනවා එහෙනම් රේවති වැඩි දෙන්න ඕනේ තිතටම හා සර් ළමයි ඔයාලට ඇහුණාද ලොකු සර් කියපු දේ පොඩි හරි වැරද්දක් වෙන්න බෑ නැත්තම් දන්නවනේ හරි ටීචර් තේරුණා අම්මට සිරි වෙනවා බඩ පුරුපුරු ගන්නවනේ අයියෝ මොකද මේ එකපාරට මොනේ මට ඊයේ රෑ නානගෙන් කාපු කොත්තු හින්දාද මන්දා අම්මෝ ඉන්න බෑ කෝ බඩ රිදෙනවෝ මොකද බං බන්ටෝ කෑ ගහන්නේ කිරිපණු මාරුද උඹට නෑ බං ඒකේ අනිත් එක කිව්වේ උඹට ඒකවත් තේරෙන්නේ නැද්ද මගේ බඩ රිදෙනවා බං අයියෝ බං මෙතන නම් පඩාරින්න පායකෝ ගන්ධස්තර බෑ ශගියා උඹද පම් මේ පඩාරින්නේ අර අපේ ගෙට එහා පැත්තේ ඉන්නේ කුණු විච්ච බල්ලත් මීට වැඩි සූදායි බං මොකද්ද බං මෙන්න ගඳ බලහංකෝ
මම නෙමෙයි බං මේ බන්ටුව බං පඩාරින්නේ දාගෙන රෙද්ද බන්ටුව මොකද බං මේ පන්තිය ගඳ ගස්සන්නේ රෙන්න බරයි නම් ඵලයන්කෝ බං ලැට් එකට බලහන්කෝ අවුරුදු 10කින් විතර රීලා නැහැ වගේ එන්නේ ගඳ ඔව් බං ඒක නම් ඇත්ත හරි බං සමාවයන් excuse me miss මේ කලාපේ සර් නේද ඔව් මිස් මිස් මේක මේ grade 10 class එකද අම්මෝ පුදුම ලස්සනන්නේ මේ කලාපේ සර්ගේ තියෙන්නේ මිස් ඇහෙන්නේ නැද්ද මිස් ඇහෙන්නේ නැද්ද ඔව් සර් මේක තමයි ඒ grade 10 class එක මේක තමයි හරි මිස් මේ එහෙනම් ඔයා මේ උගන්නගෙන යන්න මම පොඩ්ඩක් බලන්න ඉන්නම් හරි සර් හරි ළමයිනේ ඊයේ දුන්න ගෙදර වැඩි කරා නේද ඔයාලා ඔව් අපි කරා මේ අන්න කලාපේ සර්ුත් ඇවිල්ලා ඉන්නේ දැන්වත් උඹේ පඩින එක නවත්තපන් පොඩ්ඩක් මේ පිරිමි ළමයි කෝ ඇහෙන්නේ නැද්ද කන් දෙක කෝ මේ පැත්තේ එන්නේ දැන් ඕ ටීචර් කියන්නේ පිරිමි ළමයි ඊයේ දුන්න ගෙදර වැඩි කරාද මේ ඕ කියපන් ඕකි දැන් බලන්නේ අර කලාපේ කාර්යාලේ ඩයල් එක ආව හින්දා ඇවුනද ඕ කියපන් කරා කියපන් ඔව් ටීචර් අපි කරා මොකද මිස් සතෙක් කුණු වෙලා වගේ පන්තියෙන් එන ගඳ අනේ මන්දස මටත් පොඩි ගදක් ආවනම් තමයි හැබැයි ඒකනේ එන්නකෝ සර් මම බලන්න පොඩ්ඩක් අටෝ මට නම් දැන් ඉන්නම් බෑ වගේ බං ටීචර් පොඩ්ඩක් අහපන්කෝ ප්‍රේත ටීචර් පොඩ්ඩක් අහපන්කෝ ලැට් එකට යන්න අයියෝ බං උඹත් දෙන වදනම් හිටන් මං අහන්නම් ටීචර් මේ I go to the toilet මේ සුද්දා ඔයා ගිහින් එන්නේ නම් ටීචර් හැබැයි මට නම් නෙමෙයි টয়ලට් එකට යන්න ඕනේ අපේ බන්ටුවට. ඉතින් මොකද බන්ටුවට යන්න ඕන නම් ඔය අවසර ගත්තේ. ඉතින් බන්ටුවට මේ අවසර දෙගෙන මේ යන්න පුළුවන් টয়ලට් එකට. ටීචර් එන්නම බෑ ටීචර්. අනේ යන්න දෙන්නකෝ টয়ලට් එකට. බෑ. යන්න ඕන නම් අවසර ගන්න ඕනේ ඉංග්‍රීසියෙන්. කො අවසර ගත්තොත් විතරයි යන්න දෙන්නේ ඈ. නැත්තම් යන්න දෙන්නේ නැහැ ලොවේ. අනේ ටීචර් යන්න දෙන්නකෝ. දැන් නම් ඉන්නම බෑ. අයියෝ යන්න දෙන්න පා ටීචර් නියමයි টয়ලට් එකට යන්නවත් ඉංග්‍රීසියෙන් කතා කරගන්න බැරි නෝ වැඩක් නෑනේ යන්න දෙන්න පා ටීචර් ඔව් සර් ඒක තමයි යන්න නම් දෙන්නේ නැහැ පුතේ টয়ලට් එක පැත්ත බලාතවා ඉංග්‍රීසියෙන් මගෙන් අවසර ගත්තොත් විතරයි මම යන්න දෙන්නේ නැත්තම් යන්න දෙන්නේ නැහැ ලොවෙත් ටීචර් where kai may I go to toilet ටීචර් ඔයි මොනවද බං බොයි කියවන්නේ where kai නෙමේ බං may I go to the toilet කියපන් ඔබ මොනව බිජ්ජක්ද ඔය කියවන්නේ අඩේ මම දන්නේ නැහැ බං ඔය ඉංග්‍රීසි කෑලි පන්ටු මේනෝ මේ ගෑනු ළමයි දෙන්න මැදින් ඉඳ ගන්නවා මෙතන ඇවිල්ලා ඔතන ඉඳලා කෑ ගහන එක විතරයි කරන්නේ ටීචර් මම එන්නම් සඳුනි මේ බණ්ඩුවට පොඩ්ඩක් ඉඳ දෙන්න ඔය මැද්දෙන් හරි ටීචර් බන්ටු දැන්වත් කෑ ගහන්න නැති ඉන්න ඕන ඔතෙන්ට වෙලා අප්පෝ මම මේක ළඟින් එන ගඳ බලපන්කෝ නිකන් බොම්බෙලි කරවල ගඳක් එන්නේ ඔව් බං මූ නිකන් මේ අවුරුද්දකින් විතර රීලා නැහැ වගේ මෙතන මේ පඩරින් දාගෙන රෙද්ද අතන ඉඳලා මෙතෙන්ට මගුලක් කරන්න. අහෝ දෙවියනේ මට මේ මොකක්ද උනේ? දැන් නම් කලිස මේම යන්න වගේ හදන්නේ. මේ මෙතන නම් ඔය වැඩ කරන්න හදන්න එපා. දැන් මම ඵලයන් එළියට දැන් මම ඵලයන් බම්බන්ට එළියට. කරන්න දෙයක් නෑ යාළුවනේ. කලිස මේම ගියා. ටීචර් මෙන්න මේක මෙතන රීලා. අයියෝ ටීචර්. මොකක්? බන්ටු උඹට හැදියාවක් කියලා දෙයක් නැද්ද? අයකෝ මොනා කරන්නද ටීචර් ශික් මම මෙච්චර කාලයකට ආපු ජරම් පන්තිය මේක ජරම් පන්තිය මේක අප්පෝ මේ වගේ පන්තියක් නම් මට ආයෙ කවදාවත්ම හම්බෙන්න එපා ශි මම යනවා යන්න සර් මට සමාව වෙන්න සර් මේ පොඩ්ඩක් ඉන්න සර් පොඩ්ඩක් ඉන්න යන්න එපා සර් පොඩ්ඩක් ඉන්න මට සමාව වෙන්න සර් මේ ළමයා කරපු දෙයට මට සමාව දෙන්න බෑ මට නම් ආයෙ එක තප්පරයක් මේ පන්ති ඉන්න බෑ මම යනවා යන්න අයියෝ ෂිට් ටීචර් තවත් පඩයක් යන්න එනෝ උඹට මම බලහන්කෝ අරක කරපු වැඩේ අර කලාපේ සවුරුත් යවා ගත්තනේ ගොබ්බයා ඕකට අද නම් රේවති වීදිකෙන් හම්බෙනවඩි ආයෙත් දෙකක් නෑ ඉඳ ගන්න බැරි වෙන්න වදින්නේ අඩේ ඕබ අර බලපංකෝ රේවති ටීචර් ගහන ගහිල්ලා රෝට අද නම් මූ ඉවරයි මේක ඒ ඇස්සේ ලැජ්ජ නැතුව තාත් පඩාරිනවා බං ඒ සඳුනි මේ මූ කලිස මේමේ චූ කරගෙන බං හෙලෝ යාළුවනේ ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා අපිව තාමත් subscribe කරේ නැත්නම් දැන්මම subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න තව දෙයක් තියෙනවා මේ අනිවාර්යෙන් like එකකුත් දාලා comment එකකුත් දාන්න යන්න අපි cartoon up